Manika. High five. ළමයි ඉතින් කොහොමද ඔයාලට සති 3කට විතර පස්සේ තමයි මම මේ ඔයාලත් එක්ක එකතු වෙන්නේ. ඉතින් කාලේ මාර ඉක්මනට ගෙවිලා යනවා. මට ඇත්තටම වීක්ලි වීඩියෝස් කියන්න දැන් හරිම අමාරුයි, ටිකක් බිසි. මොකද වැඩ ගොඩක් එක්ක දුවගේ වැඩයි. මගේ යුනිවර්සිටි එකේ වැඩයි. තව මං පාර්ට් ටයිම් වැඩ පටන් ගත්තා. ඉතින් ඇත්තටම හරිම අමාරුයි සමහර ලාවට ටයිම් එක මැනේජ් කරගෙන කරන්න. ඉතින් මං අද හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. මං දුවත් එක්ක අද කොහොමද දවස ගත කරන්නේ? මං කිචන් එක පොඩ්ඩක් ඩීප් ක්ලීන් කරන්න හිතනවා. ඉතින් ඔයාලා මේ දකින්නේ දැන් මං කොහොම හරි උදේ තමයි මම පටන් ගත්තේ. ඉස්සර වගේ එක දිගටම කරගෙන යන්න අමාරුයි ක්ලීනින් කරන වැඩේ වුණත්. මොකද සුදු නෝන මම දැන් වොයිස් කරන එක වුණත් එක දිගටම කරන්න අමාරුයි ඉස්සර වගේ. මොකද වීඩියෝ එක තනින් තන මං පුළුවන් වෙලාවට තමයි කරන්නේ. මොකද දැන් දුව ගොඩාක් ලොකුයි. ගොඩක් වෙලාවට මම එයයි විතරයි ගෙදර ඉන්නේ. ඉතින් මං එයාත් එක්කම තමයි ඉන්නේ. හරි බයයි. මොකද හැමදේම අහුවෙන දේවල් කටේ දාගන්න බලනවා. ඉතින් පොඩි අය ඉන්න අය දන්නවා කොච්චර පරිස්සම් කරගන්න ඕනද කියලා. ඉතින් එයාට තමයි ප්‍රයොරිටි එක දීලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මං ක්ලීනින් කරන කිචන් එකේ දේවල් නම් මං කොහොම හරි කරගන්නවා. හස්බන්ඩ් ඉන්න වෙලාවට හරි. දැන් අද දුව නිදි හින්දා මං ඒත් හැමතිස්සෙම බලබලා යා නැගිටිනවද කියලා බලබලා තමයි කරන්නේ. මෙහෙමයි දැන් අපි ඩීප් ක්ලීන් කරන්න සති 2කට 3කට සැරයක් කරපුවාම ඇති. දැන් අපි ඩේලි කෑම හදද්දි හරි එතකොට ක්ලීන් කරනවා. එතකොටත් අපි ක්ලීන් කරනවනේ. එතකොට අර ඩීප් ක්ලීන් කරද්දී අපිට ලොකුවටම කරන්න දෙයක් නැහැ. මම නම් හැමදාම නිදා ගන්න කලින් ක්ලීන් එක හොඳට ක්ලීන් මේ කිචන් එක හොඳට ක්ලීන් කරලා තමයි නිදාගන්නේ. ඉතින් ඒ වුණාට මං ඉඳලා හිටලා මට පුළුවන් වෙලාවට මං ඩීප් ක්ලීන් එකක් කරනවා. කබඩ්ස් එහෙම. මොකද තෙල් අනිවාර්යෙන් බඳිනවා. මොකද අපි කෑම හදද්දි ටෙම්පරාදු කරනවා. ඉතින් අනිවාර්යෙන් තෙල් ಜಾති මේ අපිට සමහරලාට අපිට පේන්නේ නැහැ හැටි. ඒ වුණාට මේ අපි ක්ලීන් කරපුවාම හොඳට තේරෙනවා වතුර එක එහෙම දුඹුරු පාට වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඉතින් ජරාව තියෙනවා. ඩස්ට් එක කොහොම කරත් තියෙනවා. අපි කොච්චර මේ දවස ගානේ පිස්සත් කොහොමත් තියෙනවා ඩීප් ක්ලීන් කරද්දී. ඒක මේ කරන අය දන්නවා අනිවාර්යෙන්. නැත්නම් අපි එහෙම කරන්න අවශ්‍ය නැහැනේ. ඉතින් මං හොඳට টොප් එක කවුන්ටර් টොප් එක ක්ලීන් කරගෙන ඉවර වෙලා ඔයාලා දන්නවනේ මං හැමදාම ඩීප් ක්ලීන් කරන දවසට ඒ කියන්නේ බඩු වෙනස් කරලා තියෙනවා කිචන් එකේ. මං ආසයි ඒකට. එතකොට මට නිකන් අර අලුත් බවක් වගේ දැනෙනවා. ඉතින් මං ඒ විදිහට එක එක තැන් වලින් තියලා බැලුවා. දැන් ෆ්‍රයි එක උතන තිබ්බට අන්තිමට ෆ්‍රයි එක වෙනම තැනක තිබ්බේ. මං කොෆි මැෂින් එක වෙනස් කරා තිබ්බ තැන. ඉතින් මේ දේවල් පොඩ්ඩක් වෙනස් කරගත්ත කලින් තිබ්බ තැන් වලට වැඩියේ. මම දැන් මේ පිටින් තමයි ඔක්කොම ක්ලීන් කරගත්තේ. මම දැන් කබඩ් ඇතුළත් දැන් අද නම් මට කරන්න වෙලාවක් නැහැ. පස්සේ වෙලාවක කබඩ් ඇතුළත් කරගන්න ඕන. මොකද දුව අනිවාර්යෙන් තව චුට්ටෙන් නැගිටිනවා. මේ අපේ මේ මම සුපර් මාකට් ගිය වෙලාවේ පාන් එකක් ගත්තා. මම මේක පෙති කපලා මම ෆ්‍රීසර් එකේ තියාගන්න. ගොඩක් වෙලාවට අපි පැස්තා වගේ හදන වෙලාවට මේ අපි යූස් කරන්න ලස්සන මල් වගේකුත් තිබිලා මලුත් ගත්තා. දැන් ඒකත් වාසයකට දාගන්න ඕන. ඉතින් දැන් ක්ලීන් කරගත්ත වැඩේ නම් කරලා ඉවරයි. දැන් මම මොනවා හරි කෑම ටිකක් හදන්න ඕන. දුව නැගිට්ටාම දුවට මොනවා හරි දෙන්න ඕන. ඉතින් ওই විදිහට තමයි ඉතින් දවසේ ගොඩාක් දවස් වලට මේ විදිහට තමයි මේ
දවස ගත වෙන්නේ නැත්තම් දැන් මම මොකක් හරි ලොකු විශේෂ වැඩක් තිබ්බේ නැත්තම් ගොඩක් වෙලාවට දුවත් එක්ක පොඩ්ඩක් එළියට යනවා ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා එනවා මේ ඉතින් අද නම් මම එළියට ගියේ නෑ මට මේ වැඩ ටික තියෙන හින්දා මේ ඉතින් කොහොමරි මං හරියට මේක ඉවර කරනවත් එක්කම දුව නැගිට්ටා. එයා නැගිටලා ඉතින් එයාට දැන් කන්න දෙන්න ඕන මොනවා හරි. මම දවසේ ගොඩක් මාස වෙලාවක් තමයි උදේ මේ දේවරුවට හරි මාසයි දෙවත් එක නැගිටලා දැන් ගොඩක් වෙලාවට සමහරවිට අපි දෙන්න එකම වෙලාවට නැගිටිනවා. අද එයා උදේ නැගිටලා ඊට පස්සේ හපෝ කිරියක බීලා හපෝ නිදාගත්තා. ඊට පස්සේ මේ දැන් ආයෙ දෙවෙනි පාර තමයි නැගිට්ටේ. මං ඉතින් උදේ නැගිටිට පස්සේ මම ආයෙ නිදාගන්න නැහැ. ඉතින් දැන් මම බැලුවේ මල් ටිකත් වාස් එකට දාගන්න. මොකද ගොඩක් වෙලා ඒක එළියට යන්න බෑ. මේ මල් ಜಾති ගොඩක් තිබ්බා. මේ මල් එකට ආසෙట్లా තමයි රෝස් ගත්තේ රතු පාට. දන්නේ නැහැ කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියලා. මොකද ගොඩක් වෙලාවට මම මල් ගද්දි බලනවා කොච්චර කාල තියාගන්න පුළුවන්ද. ඒවත් බලනවා. ඉතින් බලමු මේ මල් එක කොච්චර කාල තියාගන්න පුළුවන් වෙයිද කියලා. මං අහලා තියෙනවා වතුරේකට ලුණු චුට්ටක් දැම්මහම ගොඩක් කල් තියාගන්න පුළුවන් කියලා මල්. ඔයාලත් දන්න මොනවා හරි වෙන ටිප්ස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අම්මේ තක්කලි අරන් දෙන්න. මේ තියෙන පුතේ මේ තක්කලි මේ. ගොඩක් වෙලා පිටිතරන් ඉන්නේ සුදුනෝනේ. අපි අද මොනවද හදන්නේ? චිකන් හදනවා. අයියෝ බිම දාන්න එපා ඉතින්. බබා මොනවද කන්නේ අද? Butterwood gamu. Adi. Ayah gamu. Phone baby gamu putih ha. Good. Dan mahamu. මම දැන් ගොඩක් වෙලාවට හවස් වෙනකම් ඉන්නේ. කලින් කෑම හදනවා. ඉතින් අද හිතුවා චිකන් හදලා පාන් එක මං කපලා ෆ්‍රීසර් කරගන්නවා. කජු හදලා රතු වල තියෙනවා. මේ ටික තමයි හදන්න ඉන්නේ. මේ මිරිස් එකෙන් මං පිකල් එකක් වගේ හදන්න කියලා ඉන්නේ. ඉතින් ওই ටික තමයි අද හදන්නේ. ඉතින් ඉක්මනට කෑම ටික හදාගත්තා. මම මට වීඩියෝ කරගන්න බැරුව ගියා කෑම හදද්දී නම්. මොකද හස්බන්ඩ් එනවා කියලා කිව්වා. ඉතින් අපි හිතන් ඉන්නවා එළියට යන්න.
චුට්ටක් එළියට ගිහිල්ලා එන්න මොකද අද වෙදේ එකත් හොඳයි. ඉතින් හිතුව පොඩ්ඩක් එළියට යන්න ඕන කියලා. මේ තමයි මම අර හදපු පිකල් එක. මම ඒකේ වීඩියෝ එකක් වෙනම ගේනම් ඒක මාර රසයි. බත් එක්ක එහෙම කන්න පුළුවන්. දැන් ඒක හදලා මේ දැන් මම හදන්නේ හැදුවේ ඒක කොහොමද සති 3-4ක් තියන්න ඕන. ඉතින් මම ඉක්මනට කෑම ටික හදලා ඉවර වෙලා බෙඩ් ෂීට්ස් මාරු කරන්න ඕන. බෙඩ් ෂීට් ටික මාරු කරලා ඊට පස්සේ අපි රෙඩි වෙන්න ඕනේ එළියට යන්න. ඉතින් දුවත් එක්ක ඔය විදිහට තමයි ඉතින් මම හැමදේම මැනේජ් කරගෙන කරන්නේ. කිසිම දෙයක් එක දිගට කරලා ඒක ඉවර කරන්න අමාරුයි. ඉතින් මම ටික ටික පුළුවන් විදිහට හැමදේම මැනේජ් කරගෙන කරගන්නවා. මොකද අපි මේ වගේ රටවල් වල ඉඳි ඇත්තටම ඉතින් තනියම හැමදේම කරගන්න ඕන. කවුරුත් එහෙම උදව්වට නැහැ. හැමෝම බිසි. ඉතින් අපිම අපේ දේවල් තනියම බැලන්ස් කරගෙන කරගන්න ඕන. දැන් මම වැඩ පටන් ගන්නත් හිතන් ඉන්නවා. ඉතින් එතකොට හස්බන්ඩ් මමයි තමයි මාරුවට දුවගේ වැඩයි හැමදේම බැලන්ස් කරගෙන කරන්නේ. ගෙදර පිරිසිදු කරගන්න තියෙන දේවල් ඒවා වුණත් මමම කරනවා කියලා නෑ. අපි දෙන්නම කරනවා. හස්බන්ඩ් පුළුවන් වෙලාවට යත් කරනවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් ඒ කොච්චර කරත් ඉතින් හරි ආසාවෙන් තමයි හැමදේම කරන්නේ. මම ඉක්මනට ඇඳත් හදලා ඉවර වෙලා ඊට පස්සේ මන් දුව වොෂ් එකකුත් දාලා අපි දැන් රෙඩි වෙන්න ඕනේ එළියට යන්න. ඉතින් අපි එළියදී හම්බෙමු එහෙනම්. ඉතින් ඔය විදිහට තමයි තවත් ලස්සන දවසක් ගෙවුනේ. ඉතින් thank you so much එනද වගේම වීඩියෝ එකත් එක්ක හිටියට. ඉතින් එහෙනම් අපි ආයෙත් තවත් අලුත් වීඩියෝ එකකින් එන්නම් ඔයාලව බලන්න. ඉතින් එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye බල හැමෝටම thank you.